අලි හේව නැත්නම් ඒ පැත්තේ දාන්න හොඳ නැද්ද දන්නේ නැහැ. මම ඇහුවා දැන් වැඩි කතාව ටිකක් ඇද්දි මම වෙන මොනවද දුවේ. නේ කලින් මේක කරගන්න බැරි වුණේ ඇයි කියන කතාව කොහෙද ඉතින් ඌ කියනවා මේ නෑස ඒ කාලේ බාහිර වැඩ අනම්මන ටිකක් කරා. මම දුවලා සමස්ත ලංකාව එහෙම දෙකනේ. ඌගේ පස්සේ ඊයේ බං අලි ඌ දුවලා සමස්ත ලංකාව දෙක. හරියට ඌත් එක්ක අනිත් කාලේ මරන්නේ. මේ අනුරාධපුරේ සෙට් එකක් ආවා ගියපා. ඒ එතන එකෙක් මට මේ කතාව එදා නුගේ කොටත් මොකක් හරි වෙලා ඇදිලා ඒ හින්දා කියන්නම් මේ එකෙක් ඇවිල්ලා ඌ මේ අර එහෙනම අනුරාධපුරේ ඉඳන් එනවා කියන්නේම ඌ අර හෙන්න අර බොක්කෙන් ඉන්න එකෙක් වෙන්න ඇති නැත්තම් අනුරාධපුරේ ඉඳන් ගම්පහ එනවා ඉලෙක්ට්‍රික් බිස් ඉගෙන ගන්න කියලා අච්චර ඔන්ලයින් පුළුවන් කවදී මට ඇවිල්ලා ඌ ඉවර වෙලා ඉඳලා මේ කතා කරලා යන්නවත් ඉඳලා ඇවිල්ලා කතා කරලා ගියේ ඌ කියනවා මේ අමුතු එකෙක් හරිද ලොකු එකෙක් මේ ඇවිල්ලා කියනවා දැන් අනුරාධපුරේ ගල්ගමුවේද මන්ද ඔය කොහේ හරි නැත්තක ඉතින් දැන් ඔනේ මෙවුන් ආවම ඉතින් අපිට ඉතින් මතක් වෙන්නේ අලි විතරනේ ඉතින් කතාව ටික ටික අලි දිහාට තමයි කියන්නේ අලි හේව නැත්නම් මේ පැත්තේ දාන්න හොඳ නැද්ද දන්නෙත් නෑ ඉතින් මං ඇහුවා දැන් වැඩි කතාව ටිකක් යද්දි ඉතින් මම වෙන මොනවන්ද දුවේ මං අලි ගැන කිව්වේ ඌම වෙන ඌත් මගෙන් මොකක් අහන්න නෙවෙයි ඇවිල්ලා තිබුණේ මනුස්සකමට කතා කරලා යන්න ඇවිල්ලා තින්නේ අර මෙච්චර කල් ඉතින් ඔන්ලයින් දැකලා පළවෙනි පාරට දැක්කේ කියලා ඌ කියන විස්තරේ ඉතින් ටික වෙලාවකින් මම අලි ගැන එහෙම ඇහුවා ඌ කියනවා මේ ඉතින් අලි ඉතින් ඉන්නවද දැන් යද්දි හවස් වෙලා යද්දි දැන් රෑ එහෙම යද්දි අලියෙක් නැද්ද කියලා මං ඇහුවා යාර ඕඩ ප්‍රශ්නේ මං ඇහුවා ඉතින් මට අහන්න දැන් මට ඉතින් නෑ අවුල් වැඩි නේ මහන්න නැතුව ඉතින් මේ පැත්තේ උන්ගේ කර මේ මං ඇහුවා ඉතින් මේක අහලා ඉවරයි එතකොට ඇහුවට පස්සේ ඌ කියනවා එහෙම ඉතින් අලි ඉන්නවා ඉතින් අලි මගේ පස්සේ නම් එහෙම ලොකුවට පන්නන්නේ නෑ හරි ඒව කියනවා සීන් නේද කියන්නේ මම ඇහුවා අලි එහෙම ගහන සීන් නැද්ද කියලා මං දිගටම ඇහුවා වැඩි ඌ කියනවා නෑ මට නම් එහෙම අවුලක් නෑ මේ අනිත් කියන්නේ ඒව ලොකු කේස් එකක් නෑ මම මගේ යාළුවා නම් අලියෙක් ගහලා මැරුවා ඌ එහෙමත් කියනවා ඌට අවුලක් නෑ ඌගේ හොඳම යාළුවා මේ ළඟකදී අලියෙක් ගහලා මැරලා ඉතින් කතාව කල් ඇති කොහමද මේ යාළුවෙක් එහෙම මේ මැරුවා අලියා කියලා එහෙම ඌට අවුලක් නෙමෙයි ඌ කියන්නේ කතාව කල් ගිහිල්ලා ඇති කොහමද ඒ හින්දා ලොකු අප්සෙට් එකක් නැද ඌ කියනවා කියලා මේ මං ඉන්නේ ආයේ දැන් කතාව දිගට මේ කතාව කියද්දි කොහමද ඌයි අරෝයි දෙන්නම ඉඳලා මේ අලියා කොහමද අලුගේ පස්සා පන්නලා දෙන්නේ ඌත් එක්ක ඉද්දි අලියා අනිත් එකයි පස්සෙල පන්නන්නේ එහෙම එකක් ඌ කියන්නේ පස්සේ තව කතාව කරගෙන යද්දි ඒක උට කලින් වැඩේ ඒ ලෙවල් එහෙම දැන් හරි සෙකන්ඩ් සයිර් තර්ඩ් සයිර් හරියටම කතාව මතක නැහැ කලින් මේක කරගන්න බැරි වුණේ ඇයි කියන කතාව කොහෙද ඌ කියනවා මේ නෑස ඒ කාලේ ඔය බාහිර වැඩ අනම්මන ටිකක් කරා මම දුවලා සමස්ත ලංකාව එහෙම දෙකනේ ඌගේ පස්සේ ඊයේ බං අලි ඌ දුවලා සමස්ත ලංකාව දෙක හරිනේ ඉතින් ඌත් එක්කින් අනිත් එකානේ මරන්නේ ඒක ගූ වෙන කතාවක් කියනවා මට ඒක ඒ වෙලාවෙ එච්චර මීටරුන් නෑ පස්සේ මං ගල්මන කරද්දි මටත් තේරුණා ඌ සමස්ත ලංකාව දෙක නම් අලියට බැරුවද ඌ පස්සේ ඌ පුරවයිටේ පස්සේ දුවලා මරනවා ඇති මේ උන් ඉන්න ඔය හොඳටම මතක එකක් මට මතක විදිහට කියවරුත් ඉලෙක්ට්‍රික් සෙමිනාර් එකට තමයි ඔය ළමයා ආවේ. එහෙ ඉඳන් ඇවිල්ලා එහෙම එකේ. හරි. ඒව ඉන්න අනුරාධපුරේ පැත්තේ ළමයි. බලමු අනුරාධපුරේ ඉන්න කතාවයි. ඕනේ hina වෙන්න හොඳ නැහැ. නමුත් මටත් එක පස්සේ දෙනවා මම ඒ වෙලාව hina වුන්නේ නැහැ. මට ඒ වෙලාව එක ලොකුට ගාණක් උන්නේ නැහැ. පස්සේ නිකන් කල්පනා කරගෙන ඉඳ තමයි ඔය සීන් එක අපි කතා කර කර ඉඳ තමයි කිව්වේ මේ. ඒක තමයි ඊට පස්සේ අලියෙන්නේ නැතුව ඇත්තේ. ඔය ඉන්නවා අනුරාධපුරේ උ. හරි. ඊට පස්සේ නම් වැඩි එන්නේ අනිත් එක පස්සේ නම් එනවා යාළුවා එහෙමත් මරුවා එහෙම ඌ කියන්නේ.